හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා අද වීඩියෝ එකට. අද වීඩියෝෙන් අපි කතා කරන්නේ මෙන්න මේ ස්පියර් කියන ටෙස්ට්නෙට් එයාරොප් එක ගැන. මේකත් කලින් වගේම ටෙස්ට්නෙට් එයාරොප් එකක්. ඒතකොට මේකටත් අපිට කිසිම වියදමක් නැතුව ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ එයාරොප් එක කන්ෆර්ම් අලුත් එයාරොප් එකක්. ඒ හින්දා අපි මේකේ වැඩ ටික කම්ප්ලීට් කරගමු. මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ සයිට් එකට එන්න. මේ සයිට් එකට එන්න ඕන කරන ලින්ක් එක මම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි පින් කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඔයාලට එතනට ගිහිල්ලා ලින්ක් එක ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මුලින් මෙතනට ආවට පස්සේ මෙන්න මේ කනෙක්ට් වොලට් කියන එක දෙන්න ඕනේ. වොලට් එක කනෙක්ට් කරන්න දුන්නාට පස්සේ ඔයගොල්ලන් මේ විදිහට මෙයාලගේ වොලට් එකක් ඕපන් වෙනවා. එතකොට මේකේ වොලට් එක දැන් මම මේ වෙනකොට හදලා තියෙන්නේ. ඒක හදන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ස්ක්‍රීන්ෂොට් වලින්. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මෙතන කනෙක්ට් වොලට් දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මෙතනදී ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ create new wallet කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට user name එකක් දෙන්න දෙනවා. user ID එකක්. ඔයගොල්ලෝ එකට unique ID එකක් දෙන්න ඕනේ. අන්න එතන මේ විදිහට කැමති නමක් දීලා මෙතන continue කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා වචන 12ක්. අර සාමාන්‍ය wallet එකක් හදන විදිහට වචන 12ක් එනවා. ඒ වචන 12 ඔයගොල්ලෝගේ පරිස්සම් තැනක අරන් තියාගෙන ටෙලිග්‍රෑම් එකේ ඩ්‍රාෆ්ට් වලට හරි දාලා නැත්නම් නෝට්පෑඩ් එකේ හරි සේව් කරලා තියාගන්න. මොකද මොනවා හරි වෙලා මේ වොලට් එක නැතුනොත් අපිට වචන 12න් තමයි වොලට් එක ආපහු ගන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට එතන වොලට් එක කම්ප්ලීට් කරගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ ආයි මේ සයිට් එක රිෆ්‍රෙෂ් කරලා මෙතනට එන්න සයිට් එක රිෆ්‍රෙෂ් කරාට පස්සේ ආයි මේ විදිහට කනෙක්ට් වොලට් කියලා පේනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කනෙක්ට් වොලට් කියන එක දෙන්න. දුන්නාට පස්සේ ඔයගොල්ලෝ ක්‍රියේට් කරගත්ත වොලට් එකේ මේ විදිහට සයින් ඉන් මැසේජ් එකක් පෙන්නයි. ඔයගොල්ලෝ ඒක සයින් දෙන්න. හරි මේ විදිහට සයින් දුන්නාට පස්සේ ඔයගොල්ලෝගේ බැලන්ස් එක 0 කියලා පෙන්නයි. මොකද ඔයගොල්ලෝ එකපාරක්වත් ෆෝසට් ක්ලේම් කරන්නේ නැති නිසා. මම මේක එකපාරක් ෆෝසට් ක්ලේම් කරගත්තා. ඒකයි මට මේ විදිහට ෆෝසට් බැලන්ස් එකක් පෙන්නන්නේ. හරි ඔයගොල්ලෝ වොලට් එක කරගත්තට පස්සේ මෙන්න මේක ක්ලෝස් නොකර මේ විදිහට මිනිමයිස් කරගන්න. මිනිමයිස් කරලා මෙන්න මේ සයිට් එකට එන්න. මේ සයිට් එකට ආවට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන ටාස්ක් ටිකක් දීලා තියෙනවා අපිට කම්ප්ලීට් කරන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට මෙතන මේ වෙනකොට XP ප්‍රමාණයක් earn කරලා තියෙනවා නම් මෙතනින් බලා ගන්න පුළුවන්. මම මේ වෙනකොට 110ක් XP earn කරලා තියෙනවා. ඊට පස්සේ මගේ රෑන්ක් එක මෙතන පෙන්නනවා 8770යි කියලා. ඒතකොට ටාස්ක් 20කින් මම මේ වෙනකොට ටාස්ක් දෙකයි කම්ප්ලීට් කරලා තියෙන්නේ. එතකොට මෙතන zoom කරාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙතන epoch 18ක් ඔක්කොම තියෙනවා. මේ වෙනකොට යන්නේ epoch 0 එක. ඒ කියන්නේ මේක තාම පටන් ගත්ත ගමන් තියෙන ආරොප් එක. ඔයගොල්ලෝ මේ epoch 18ටම join වෙලා ඒ ආරොප් එක කම්ප්ලීට් කරගන්න. එතකොට අපිට මේ ආරොප් එක ලබා දෙනකොට හොඳ රිවෝඩ් එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙතනදී ඔයගොල්ලන් මුලින්ම කරන්න තියෙන්නේ මෙයාලගේ සයිට් එකට අපේ GitHub account එක කනෙක්ට් කරන්න තියෙනවා. ඔයගොල්ලෝගේ මේ GitHub account එකක් මේ වෙනකොට නැත්නම් ඔයගොල්ලෝ එකක් ක්‍රියේට් කරගන්න. ක්‍රියේට් කරගන්න දාන්නේ නැති මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් YouTube එකේ නිකන් සර්ච් කරලා බලන්න GitHub account එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා ඕන තරම් ක්‍රියේට් කරන වීඩියෝ තියෙනවා. ඒක අමාරු දෙයක් නෑ. ඊමේල් එක දාලා wallet එක කනෙක්ට් කරලා GitHub account එකක් ක්‍රියේට් කරගන්න තියෙන්නේ. ඒක ඔය විදිහට ක්‍රියේට් කරගෙන මෙතනට කනෙක්ට් කරගන්න. ඊට පස්සේ අපිට Discord එක කනෙක්ට් කරන්න තියෙනවා. ඒකත් කනෙක්ට් කරගන්න. ඊට පස්සේ ඊමේල් එක කනෙක්ට් කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන මේ Twitter ටාස්ක් ටිකක් දීලා තියෙනවා. මේ ට්වීට් එක රීපෝස්ට් කරන්න ඔය වගේ ටාස්ක් ටිකක්. ඊට පස්සේ මෙයාලගේ YouTube channel එක subscribe කරන්න කියලා තියෙනවා. අපිට Unicity wallet එකෙන් transaction එකක් complete කරන්න කියලා තියෙනවා. Unicity wallet එක කියන්නේ අපි මේ ආඩ් කරේ එනකොට හදාගත්ත wallet එක. අර වචන 12කේම දීලා අපි හදාගත්ත wallet එක තමයි මෙතන මෙයාලා කියන්නේ. එතකොට මේ wallet එකෙන් transaction කරනකොට අපිට මේකේ point හම්බ වෙනවා. first transaction එක කරනකොට point 50ක් add වෙනවා මෙතනින්. ඊට පස්සේ මෙයාලගේ GitHub account එක follow කරනකොට මෙතනින් point 100ක් add වෙනවා. එතකොට මේ ටාස්ක් ටික ලොක් වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ මේකට GitHub account එක කනෙක්ට් කරාට පස්සේ තමයි මෙන්න මේ ටාස්ක් එක අන්ලොක් වෙලා අපිට මේ ටාස්ක් ටික කරගන්න පුළුවන් වෙන්නේ. මෙයාලගේ Discord server එකට join වෙන්නත් තියෙනවා. YouTube එකේ වීඩියෝ එකක් බලන්නත් තියෙනවා. transaction 10ක් complete කරන්නත් තියෙනවා. ඊට පස්සේ මෙතන retreat task එකකුත් තියෙනවා. ඒ ටික මම එකින් එක කරන්නේ කොහොමද කියලා දෙන්න අවශ්‍ය නැහැ නේ. මොකද මේ lazy task ටිකක් තියෙන. ඒ ටික ඔයගොල්ලෝ බලලා කරගන්න. එතකොට මෙතන achievement වලට ආවට පස්සේ මෙතන progress bar එකක් තියෙනවා. අපි මේකේ ටාස්ක් මුකුත් කම්ප්ලීට් කරලා නැති නිසා ඒක 0 පෙන්නන්නේ.
ක්වෙස්ට් ටික ඔය විදිහට බලලා කම්ප්ලීට් කරගන්න. මොකේ පෝච් 0 එක යන නිසා අනිවාර්යයෙන්ම යාරුප් එකට ජොයින් වෙන්න. මොකද මුලින්ම යාරුප් එකට ජොයින් වුණාම අපිට යාරුප් එකේ ලොකු ගාණක් ලබා ගැනීමේ chance එක ගොඩක් තියෙනවා. පෝච් 18ට යනකම් මම මේකේ අප්ඩේට් ටික ඔයගොල්ලන්ට දෙන්නම්. ඔයගොල්ලෝ Telegram channel එකට ජොයින් වෙලා ඉන්න. එතකොට දාන අප්ඩේට් මිස් නොකර අනිවාර්යෙන් බලලා කරගන්න. මෙතන ලීඩර් බෝඩ් එකකුත් තියෙනවා. මේ වෙනකොට මගේ ටාස්ක් දෙකක් කරලා රෑන්ක් එකකින් 8000 ගාණක්. ටාස්ක් ඔක්කොම ටික කරාම රෑන්ක් එක අනිවාර්යයෙන්ම 1000 ඇතුළට එයි. පළවෙනි 1000 ඇතුළට. ඕගොල්ලොත් මේකට දැම්මම ජොයින් වෙලා යාරුප් එක කරගන්න. එහෙනම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට යටින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් Telegram channel එකට ජොයින් වෙලා ඒකට මැසේජ් එකක් දාන්නත් පුළුවන්. අදට මේ වීඩියෝ එක නවත්තනවා. සුබ දවසක් ඔයාලට.